Hello everyone. ඔන්න අද වීඩියෝ එක what would happen if මොකක්ද මේ pattern එක? මොන වගේ අදහස් ප්‍රකාශ කරන්නද අපිට භාවිතා කරන්න පුළුවන්? ඔව් ඒ ගැන මේ වීඩියෝ එකෙන් සරලවම කියලා දෙනවා. ඉතින් ඔයත් කැමතිද මේ වගේ English decorate කරන patterns ඉගෙන ගන්න? එහෙනම් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට pattern එක වගේම pattern එක කොහොමද spoken English වලට attach කරගන්නේ කියලත් හරිම ලේසියෙන් දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කියන්නම් මේ pattern එකේ අදහස මොකක්ද කියලා. අපි කියනවා නේද අද කඩේ ඉක්මනට වැහුවොත් මොකක් වෙයිද? අද මම වැරදි පාත් එකක් තෝරගත්තොත් මොකක් වෙයිද? ඔයා හිතන්න එහෙම වුණා නම් එහෙමත් නැත්නම් එහෙම වුණොත් මොකක් වෙයිද? මේ දේ කරොත් මොකක් වෙයිද? ඔන්න ඔය වගේ අදහස් ප්‍රකාශ කරනවනේ අපි. හරි. ඉතින් අන්න ඒ වගේ අදහස් ප්‍රකාශ කරන්න තමයි what would happen if කියන මේ වාක්‍ය රටාව භාවිතා කරන්නේ. සරලවම කිව්වොත් එහෙම වුණා නම් හරි එහෙමත් නැත්නම් එහෙම වුණොත් හරි මොකක් වෙයිද? එහෙම වුණා නම් එහෙමත් නැත්නම් එහෙම වුණොත් මොකක් වෙයිද කියන ඔන්න ඔය අදහස් දිත්තේ ප්‍රකාශ කරන්නම මේ රටාව භාවිතා කරන්න පුළුවන්. එහෙනම් යමු බලන්න මේ pattern එක කොහොමද අපි structure එකකට දාගන්නේ කියලා. ඉතින් කරන්න තියෙන්නේ pattern එක ඉස්සරහට ගන්න එක මුලින්ම. pattern එක වෙන්නේ what would happen if. what would happen if. ඒ වගේම ඊළඟට එන්නේ past simple. ඒ කියන්නේ ඊළඟට අපි තියෙන කොටස තියන්න ඕන කොහොමද? past වලින්. past වලින්. what would happen if. ඒ කියන්නේ වාක්‍ය රටාව ගන්නවා ඊට පස්සේ තියන්න ඕනේ කොහොමද? past simple. ඒ කියන්නේ අතීතයෙන්. ඒ කියන්නේ හිතන්න ඔයාට කියන්න ඕනි ඔයාගේ password එක අමතක වුණොත් මොකක් වෙයිද? අන්න ඒ වගේ වාක්‍යයක්. එතකොට මෙතනදී ඔයාගේ password එක අමතක වුණොත් මොකක් වෙයිද? එතකොට ඔයාගේ password එක අමතක වුණා කියන වාක්‍ය අපි හදාගන්න එපා. අන්න ඒ වගේ ඔයා හදන ඔයාගේ අදහසට ගැලපෙන වාක්‍ය තියන්න ඕනි කොහොමද? past වලින්. past වලින්. හරි. මෙහෙම කිව්වට තේරෙනව අඩු ඇති. අපි උදාහරණ වාක්‍ය වලට ගිහින්ම මේක අවබෝධ කරගමු. බලන්න. What would happen if you lost your phone? What would happen if you lost your phone? What would happen if you lost your phone? ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක නැති වුණා නම් මොකක් වෙයිද? What would happen if you lost your phone? ඔයාගේ ෆෝන් එක නැති වුණා නම් මොකක් වෙයිද? දැන් බලන්න මෙතනදී pattern එක දාලා නේද තියෙන්නේ what would happen if. ඒකේ අදහස මොකක්ද? වුණා නම් මොකක් වෙයිද? මොන දේ වුණා නන්ද? ෆෝන් එක නැති වුණා නම්. පැහැදිලිනේ? හරි. what would happen if you lost your phone? මං කිව්වා if වලට පස්සේන වාක්‍ය තියන්න ඕනේ අපි past වලින් අතීතයෙන්. next. what would happen if we missed the bus? what would happen if we missed the bus? ඒ කියන්නේ මොකක්ද? අපි බස් එක මිස් වුණා නම් මොකක් වෙයිද? අපිට බස් එක මිස් වුණා නම් මොකක් වෙයිද? what would happen if we missed the bus? අපිට බස් එක මිස් වුණා නම් මොකක් වෙයිද? next. what would happen if I failed this exam? what would happen if I failed this exam? මම මේ විභාගය exam එක fail වුණා නම් අසමත් වුණා නම් මොකක් වෙයිද? what would happen if I failed this exam? මම මේ exam එක විභාගය අසමත් වුණා නම් මොකක් වෙයිද? what would happen if he didn't answer the call? what would happen if he didn't answer the call? ඒ කියන්නේ මොකක්ද? ඔහු call එකට උත්තර නොදුන්නොත්, ඒ කියන්නේ answer නොදුන්නොත් මොකක් වෙයිද? ඔහු call එකට එහෙමත් නැත්නම් call එක answer කරේ නැති වුණොත් මොකක් වෙයිද? what would happen if he didn't answer the call? ඔහු call එකට react කරේ නැත්නම් අර පිළිතුරු දුන්නේ නැති වුණොත් මොකක් වෙයිද? next. what would happen if I told him everything? what would happen if I told him everything? මම ඔහුට හැමදේම කිව්වොත් මොකක් වෙයිද? everything හැමදේම. what would happen if මොකක් වෙයිද? I told him everything. මම ඔහුට හැමදේම කිව්වොත් මොකක් වෙයිද? what would happen if you forgot your password? what would happen if you forgot your password? ඒ කියන්නේ මොකද්ද? ඔයාගේ password එක අමතක වුණා නම් මොකක් වෙයිද? එහෙමත් නැත්නම් අමතක වුණොත් මොකක් වෙයිද?
what would happen if you forgot your password? ඒ කියන්නේ ඔයාගේ password එක අමතක වුණොත් මොකක් වෙයිද? Next. What would happen if you ignored this chance? What would happen if you ignored this chance? ඒ කියන්නේ ඔයාට මේ chance එක අවස්ථාව නොසලකා හැරියොත් මගේ හැරියොත් මොකක් වෙයිද? ගිය පාරත් ඔන්න chance එක ඇවිත් ඔයා miss කළා. ඔන්න මේ පාරත් කියනවා what would happen if you ignored this chance? ඒ කියන්නේ ඔයා මේ chance එක අවස්ථාව මගේ හැරියොත් මොකක් වෙයිද? What would happen if I didn't reply to this message? What would happen if I didn't reply to this message? ඒ කියන්නේ මොකක්ද? මම මේ message එකට උත්තර නොදුන්නොත්, ඒ කියන්නේ reply නොදුන්නොත් මොකක් වෙයිද? What would happen if I didn't reply to this message? මම මේ message එකට reply නොදුන්නොත්, උත්තර නොදුන්නොත් මොකක් වෙයිද? What would happen if you forgot to submit the assignment? What would happen if you forgot to submit the assignment? What would happen if you forgot to submit the assignment? ඒ කියන්නේ මොකක්ද? ඔයා assignment එක submit කරන්න අමතක කරොත් මොකක් වෙයිද? What would happen if මොකක් වෙයිද? You forgot to submit the assignment. ඔයා assignment එක submit කරන්න අමතක කරොත්. ඔයා assignment එක submit කරන්න අමතක කළොත් මොකක් වෙයිද? ඔයා assignment එක submit කරන්න අමතක කරොත් මොකක් වෙයිද? What would happen if I spent all my savings? What would happen if I spent all my savings? ඒ කියන්නේ මම මගේ සියලුම savings spend කරොත් මොකක් වෙයිද? වියදම් කළොත් මොකක් වෙයිද? What would happen if you didn't back up your files? What would happen if you didn't back up your files? ඒ කියන්නේ මොකක්ද? ඔයා files backup නොකළොත් මොකක් වෙයිද? What would happen if you didn't back up your files? ඔයා files backup නොකළොත් මොකක් වෙයිද? What would happen if the shop closed early today? What would happen if the shop closed early today? ඒ කියන්නේ මොකක්ද? අද කඩේ ඉක්මනින් shop එක වහලා දැම්මොත් මොකක් වෙයිද? What would happen if the shop closed early today? Next. What would happen if I chose the wrong career? What would happen if I chose the wrong career? ඒ කියන්නේ මම වැරදි වෘත්තියක් career එකක් තෝරගත්තොත් මොකක් වෙයිද? මම වැරදි වෘත්තියක් තෝරගත්තොත් මොකක් වෙයිද? ඉතින් thank you so much මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාගේ English knowledge එක level up කරගත්තට. ඉතින් මේ වගේ daily videos නරඹන්න නම් කරන්න තියෙන එකම දේ අපිව subscribe කර notifications all කරලා තියාගන්න එක. මොකද එහෙම වුණොත් නේ අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ mobile phone එකට අපේ notifications ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආදරයෙන් මතක් කරනවා තවමත් අපේ social media එකත් එක්ක එකතු වෙලා නැත්නම් එකතු වෙන්න WhatsApp ඒ වගේම Facebook අවශ්‍ය කරන links description box එකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දවස්වල අපේ TikTok එකට අපි වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඔයාලා කැමති නම් අපේ TikTok page එකත් follow කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් අපි දාන වීඩියෝස් ඒ හරහාත් නරඹන්න. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අනිවාර්යෙන් මතක් කරනවා අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි හරියටම 7:00ට හෙටත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. යන්න කලින් ඔයාලට චූටි දෙයක් කියන්නම්. ඔයාගේ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මම මොකද හරි මාසයේ වල කමෙන්ට්ස් කියවන්න. මොකද ඒ වලින් තමයි තවත් වීඩියෝස් හදන්න මොටිවේට් වෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.